අපේ ෆැමිලි එකේ අපි අද කට්ටිය ඔක්කොම එකට යන්නේ. අද 2025 දෙසැම්බර් 22 වෙනිදා අපි ඇවිල්ලා ඉන්නේ හිල්ටන් හොටල් එකට. ග්‍රේස් කිචන් රෙස්ටුරන්ට්. අපි ලන්ච් එකට තමයි ෆැමිලි එකේ හැමෝම එදා ආවේ. ඉතින් අපි එදා ලස්සන සුන්දර මොහොතක් ගත කරා අපේ V3 ෆැමිලි එකයි අපේ අම්මේ නංගිලා දෙන්නයිත් එක්ක. ඉතින් මම හිතුවා ඔයගොල්ලත් එක්ක අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් එන්නකෝ අපි යමු හිල්ටන් ග්‍රේස් කිචන් ලන්ච් බෆට් එකට. මුලින්ම අද ඩෙසර්ට් කෝන් එකයි ඔයගලන්ට මේ අරගෙන එන්නේ. ඉතින් ඇත්තටම මේ මුළු බුෆේ එකේම මගේ වැඩිම ඇහැ පිනවන තැන උනේ මේ ඩෙසර්ට් කෝන් එක. චොකලට් ෆවුන්ටන් එකකුත් තිබුණා. ඉතින් එන්නකෝ බලන්න. මම හිතනවා ඔයගලන්ටත් මේ ඩෙසර්ට් කෝන් එක දැක්කාම ඇහැට හරිම ප්‍රියමනාප සුන්දර දසුණක් වෙයි. ඒ වගේම කියන්න ඕනේ රසවත්භාවය අතිනුත් 90%ක්ම රේට් කරන්න පුළුවන් හිල්ටන් හොටෙල් ලන්ච් බුෆේ එකේ ඩෙසර්ට් කෝන් එක. මේ බුෆේ එකේ ස්පෙෂල් අපිට අන්ලිමිටඩ් බෙවරේජස් ගන්න පුළුවන්. අපි ගිය දවසේ තිබුණා ලෙමනේඩ්, අයිස් ටී and මික්ස් ෆෘට්. ඉතින් අපිට ඕනේ තරම් මේ බෙවරේජස් ගන්න පුළුවන්. ඒ වගේම සුප් ಜಾති දෙකක් තිබුණා. ඇත්තටම හරිම රසවත් මේ සුප් දෙකත්. ඉතින් ඔයගොල්ලෝ ගියොත් try කරලා බලන්න.
ඊළඟට මම ගොඩක්ම කැමති වුණේ මේ ඉන්දියන් කෝන් එක. ඉන්දියන් කෝන් එකේ තිබුණ බිරියානි එක සුපර්. ඉතින් ඔයගොල්ලෝ ගියොත් try කරලා බලන්න අමතක කරන්න එපා මේ බිරියානි එක. මේ තියෙන ශ්‍රී ලංකන් කෝන් එක. ශ්‍රී ලංකන් කෝන් එකේ තිබුණා මම ඊට කලින් කිසිම බුෆේ එක try කරන්න ලැබිලා නැති දඹල with cashew nuts දාලා. ඉතින් මට නම් ගොඩක්ම ඒක හරිම වෙනසක් රසයි. ඇත්තටම රසයි. අපි හැමෝම මොනා කතා කරනවද මන් දන්නේ නැහැ. අපි කොච්චර කතා කරත්, ගෙදරදී කතා කරත් අපිට කොහේ හරි ගියාමත් මෙච්චරක් කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් අපි හැමෝම මේ මොනා හරි මේ කතා කර කර එදා අපේ කාලය ගත කරපු හැටි තමයි ඔයගොල්ලෝ දැන් දකින්නේ.
ඉතින් දෙසැම්බර් නත්තල් කාලය නිසා ඇත්තටම මේ හරිම ලස්සන සැරසිලි මේ හැම තැනකම තියෙනවා දකින්න. ඉතින් අපිට ඒකත් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේ වගේ ඩයිනින් රෙස්ටොරන්ට් එකකට ගියාම. ඉතින් බලන්නකෝ නත්තලට හිල්ටන් හොටෙල් එකේ ග්‍රේස් කිචන් එක සරසලා තිබ්බ ආකාරය හරිම ලස්සනයි. මේ තියෙන රෙස්ටොරන්ට් එකෙන් අවුට්සයිඩ් එකේ තිබුණ වටපිටාව අනේ හරිම ලස්සනයි බලන්නකෝ හිත සගත දෙකම සිනහා සනසන පරිසරයක් තමයි මේ අවුට්සයිඩ් ඒරියා එකේ තිබුණේ හරිම ලස්සනයි බලන්නකෝ. ඉතින් අපි මේ ලස්සන පරිසරයේ ඉඳලා ෆොටෝස් ගන්නත් අමතක කරේ නෑ. ස්පෙෂලි ලොබි ඒරියා එකේ තිබුණු හරිම ලස්සන ක්‍රිස්මස් ඩෙකෝස් එක අපි ගත්ත ෆොටෝස් තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් අදත් මගේ Life of V3 නාලිකාවත් එක්ක එකතු වුණ ඔයගලන්ට බොහෝමත්ම ස්තුතියි කියන ගමන් හැමෝටම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා.